ඉතින් මේ ලෝක ධර්මතා ටික දැනගෙන ඒකට අනුගත වීම තමයි බුදුදහම කියන බුද්ධ වචනය කියන්නේ සාරාංශයක් කරලා කිව්වොත් මම දැක්කා අන්තර්ජාලය තුල මේ භාවනා යෝගීව එහෙම නැත්නම් නොයෙකුත් බොරු කියාගෙන ඉතින් මේ මිනිස්සු අර කරන රංගපාන වීඩියෝ දැක්කාම ගොඩාක් මිනිස්සු රැවටිලා පව් ඒ රැවටීමම දැකලා තමයි මේ මනස ලයිව් නිර්මාණය කරන්නේ මම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ඒ හෙළ බිම ඒ නිජ බිම තවත් රටකට පාවා දෙන්න යනවා කියලා මට හැමතිස්සෙම තේරෙනවා අපේ පාරම්පරික ඥානය පාරම්පරික දැනුම් පද්ධතියට මොකද උනේ කියලා ඒ ගවේෂණය කරන ගමන් ඒ සියල්ලකම දැනුම් පද්ධතිය ඔබ හා බෙදා ගන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ආයිබෝවන් කියලා වෙනද වගේම පිළිගන්නවා මනස ලයිව් නාලිකාවට මගේ ඒ සහෝදර කැලසහ අද වීඩියෝ එක බලන සියලු දෙනාම ලෝක ධර්මතා වෙනස් කරන්න බෑනේ කාටවත්. ඒක බුදු කෙනෙකුටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මේ ලෝක ධර්මතා ටික දැනගෙන ඒකට අනුගත වීම තමයි බුදුදහම කියන බුද්ධ වචනය කියන්නේ සාරාංශයක් කරලා කිව්වොත් ඒක ගොඩක් ගැඹුරු වෙයි. මොකද මේ නිවන කියන එක කියපු ගමන් තේරෙන පිරිස ඉන්නවා. ඒ බවුන් වඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ ආත්මෙදිම ඒක අහලා ඉවර කරගන්න. තව කොටසක් ඉන්නවා මේ කොච්චර කිව්වත් ඒක ටිකක් පැහැදිලි කරලා දෙනකොට තමයි තේරුම් ගන්න. ඒක තව කොටසක්. තව කොටසක් ඉන්නවා ඒක තේරෙන්නෙම නැහැ. කොච්චර කිව්වත් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ගොඩක් කමෙන්ට් දාලා තියෙනවා මම කතා කරනකොට මේ මොකද්ද මේ ප්‍රත්‍යක්ෂය කියලා දකින්නේ ඒ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තියෙනවා. ඉතින් ඒවට වීඩියෝ කරන්න ඇත්තටම වෙලාව තමයි ඕනේ. වෙලාවක් නැහැ. ඉස්සරහට මම තේරුම් ගත්තා පොඩ්ඩක් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඉතින් මට හැමතිස්සෙම මේ අන්තර්ජාලය තුල ගොඩක් බොරුකාරයෝ අර මං කිව්වා වගේ කෙනෙකුගේ බොරුවකට අහු වෙන්න පුළුවන් පිරිසක් ඉන්නවා. දැක්ක ගමන්ම මේක බොරුවක් කියලා තේරුම් ගන්න පුළුවන් කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අහු වෙලාම මුළු ජීවිතේම අන්ධභාවය. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට එලියක් දකින්න හම්බෙන්නේ නැහැ. කියන්නේ ප්‍රඥාව ප්‍රත්‍යක්ෂ කිරීමේ ඥානය ඒගොල්ලෝ අරන් ඇවිල්ලා නැහැ. පව්. මොන හරි දෙයක් තේරුම් කරලා කිව්වහන් පස්සේ තේරෙන කොට්ටාසයක් ඉන්නවා. ඒ මම මේ කියන ඒ මිනිසුන් කොට්ටාසය කවුරු හරි කියන දෙයක්. එහෙම නැත්නම් ප්‍රවෘත්තියක් බලලා. එහෙම නැත්නම් මේ සෝෂල් මීඩියා වල යන කවුරු හරි රංගපාන මේ රවට්ටන්න රංගපාන වීඩියෝ දැකලා ගොඩක් ඒ මාර්ගය වරද්දගෙන සැබෑ බුදුදහම කියන්නේ මේකයි කියලා. ඉතින් අපිත් අර දෙවියන්ගෙන් ඉල්ලන යදින පතන මේ බුද්ධාගමක් ඇටියට වෙනස් කරගෙන දෝ එහෙම නැත්නම් මේක කවුරුත් කියලා දෙන්නේ නැද්ද? ඇත්තටම ගොඩක් මේ ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලා පවා ඒගොල්ලෝ පැවතීමේ දහමට ඇවිල්ලා. ඉතින් නැවතීමේ දහමක් ගැන ඒගොල්ලෝ කතා කරන්න තියා ඒගොල්ලෝ දන්නේ නැති පාටක් තමයි මට තේරෙන්නේ. ඒකම හැමතිස්සෙම ගොඩක් සංඝයා වහන්සේලා මේ අන්තර්ජාලය තුල බොරුව සැබෑ බුද්ධ වචනේ යට කරන්නට හිතාමතාම එහෙම නැත්නම් උන්වහන්සේලා දන්නේ නැතුව හරි මේ දහම විකෘති වෙන විදිහේ මේ ඇත්ත කතාව විකෘති වෙන විදිහේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ වැරදි අර්ථකථන දෙනවා නම් මේ සැබෑ බුද්ධ ආගම පිළිබඳව ගෞතම බුදුන් වහන්සේ දේශනා කරපු සැබෑ බුදුදහම ඒක බ්‍රේන් වොෂ් එකක්. මේ ලෞකික ජීවිතයේ තියෙන මේ ඔළුව හොදගෙන ආසාව තණ්හාව ක්‍රෝධය ඒක අයින් කරලා මේ භෞතික පිළිබඳව තියෙන වටිනාකම යන්තාක් දුරට අඩු කරන දර්ශනයක් ඒක. ඉතින් ඒ දර්ශනය පිළිබඳව තමයි සැබෑ බුදුදහමේ තියෙන්නේ. ඉතින් මම ගොඩාක් අධ්‍යයනය කරමින් තමයි මේ කතා කරන්නේ. මේවා දේවල් ප්‍රත්‍යක්ෂයෙන් තමයි කතා කරන්නේ. ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුළුවන් මගේ ෆෝන් නම්බර් දාලා තියෙනවා. ඉතින් මම අර කිව්වා වගේ මම දැක්කා අන්තර්ජාලය තුල මේ භාවනා යෝගීව එහෙම නැත්නම් නොයෙකුත් බොරු කියාගෙන. ඉතින් මේ මිනිස්සු අර කරන රංගපාන වීඩියෝ දැක්කාම ගොඩාක් මිනිස්සු රැවටිලා පව්. ඒ රැවටීමම දැකලා තමයි මේ මනස ලයිව් නිර්මාණය කරන්නේ මම. ඉතින් ඉස්සරහට මම තව වීඩියෝ එකක් ගේනවා. ජයසිංහගේ ගයාන් ධනුෂ්ක
කියලා ඉතින් ඒ මනුස්සයා කුණ්ඩලිනි ශක්තිය පිළිබඳව භාවනා යෝගීව ඒ කතා බහ ඉතින් ඒ කරන දේවල් දැක්කාම මේ ප්‍රඥාවන්තයෙකුට තේරෙනවා මූණන් පට්ට හොරෙක් කියලා. මගේ YouTube තුල තියෙන platform එක පාවිච්චි කරලා මම ඒ වගේ බොරුකාරන්ගේ මේ ඒ platform එකේ කණු කඩනවා. ආයි වේදිකාවක් නැති කරන්න. ඒක තමයි මගේ එකම බලාපොරොත්තුව. මොකද ලක්ෂ ගාණක් මේ බොරුවට කරන වීඩියෝ මේ රංගපෑම් වලට අහු වෙලා පව් අසරණ වෙලා CC කට යනවා වගේ තමයි මට තේරෙන්නේ. ඉතින් මම හැමතිස්සම ඒ CC කට යන මම මුලා වෙච්ච මිනිස්සුන්ට කතා කරලා නැවත මේක තමයි පාර මේක තමයි කතාව කියලා දෙන්න තමයි සෑම මොහොතකම උත්සාහ ගන්න. ඒක මගේ මනසට සහ මගේ ආත්මයට නිදහසක් දැනෙනවා මට හැමතිස්සම. ඉතින් මනස ලයිව් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔබ දැම්ම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. සැබෑ බුද්ධ ආගම ඒ වගේම සැබෑ ඉතිහාසය මොකද්ද? එහෙම නැත්නම් ඒ පාරම්පරික දැනුම් පද්ධතියට මොකද වුනේ? කවදාද ඒ වෙනස ඇති වුනේ? ඒ වෙනස යලිත් හදලා මේ මාතෘභූමිය සහ මේ සිව් හෙළය රකින්නට වචනකින් හරි මට දායකත්වයක් ලබා ගන්න පුළුවන් නම් ඒ වගේම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ ඒ හෙළ බිම ඒ නිජ බිම තවත් රටකට පාවා දෙන්න යනවා කියලා මට හැමතිස්සෙම තේරෙනවා. මේ හෙළයට ආදරය කරන මිනිසුන් ගොඩක් ඉන්නවා මේ YouTube නාලිකා හදාගෙන. ඉතින් මේ හෙළය ගැන කතා කරන මේ සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වචනය ගැන කතා කරන. ඉතින් ඒගොල්ලන්ටත් මම ආරාධනා කරනවා මාව දැක්කොත් මාව සබස්ක්‍රයිබ් කරලා ඔබගේ දැනුම් පද්ධතිය මට ෂෙයා කරන්න. මට මේ මුළු ලංකාව වෙනුවෙන් මම අර මුලදී කිව්වා වාගේ දෙයක් පැහැදිලි කරලා තේරුම් කරලා දුන්නොත් තේරුම් ගන්න පිරිසක් ඉන්නවමයි. පව් ඒ මිනිස්සු වෙනුවෙන්ම තමයි අපි හඬ නගන්න ඕනේ. ගිහිල්ලා එන්නම් තවත් මේ වගේ වීඩියෝ එකකින් බොහොම ඉක්මනට ඔබ ගාවට මට අවශ්‍ය වෙලා තිබුණේ අද මේ මනස ලයිව් නාලිකාව ඇත්තටම මම නිර්මාණය කළේ සැබෑ බුද්ධ වචනයත් අපේ සැබෑ ඉතිහාසයත් අපේ පාරම්පරික ඥානය පාරම්පරික දැනුම් පද්ධතියට මොකද උනේ කියලා ඒ ගවේෂණය කරන ගම ඒ සියල්ලකම දැනුම් පද්ධතිය ඔබ හා බෙදා ගන්න තමයි මට අවශ්‍ය වෙලා තියෙන්නේ. කියලා නම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ඉක්මනට ඔබ ගාවට එන බලාපොරොත්තු වෙමි. Thank you.